මම කර කියන්නේ යන දේ. දන්න කට්ටිය ඉස්සලා අතුස්සන්න කියලා කිව්වා. කවුරුවත් නැහැ නේ. ඔන්න එක තාත්තා කෙනෙක් අම්මගේ නෙවෙයි තාත්තා කෙනෙක් ඉන්නවලු. මේගොල්ලන්ට හම්බෙනවලු ඔයාලගේ ලස්සන බබු. ලස්සන දරුවෙක් ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? ඒ ගමේ ඉන්න නැකත් මහත්තයා ගාවට ගිහිල්ලා අහනවලු මගේ මේ පුතා ලොකු වුණාට පස්සේ මොනවා කරන්න කෙනෙක් වෙයිද කියලා. ඔයාලා හිතන විදියට ඒ නැකත් බලන මහත්තයා මොනවා කියන්නේ? ඒ නැකත් බලන මහත්තයා කියනවලු අනේ මේ මහත්තයා නම් හරිම අවාසනාවන්තයි. මේ ඉපදිච්ච දරුවා දවසක ලොකු වුණාම මෙයා කපන කොටන කෙනෙක් වෙනවා කියනවා. කවුරු වෙනව කියලාද කිව්වේ? පොඩ අයියෙන් උත්තර දෙන්නවට. කපන කොටන කෙනෙක් වෙනවා කිව්වා. දැන් කාලය ගිහිල්ලා ඒගොල්ලන්ට තවත් දරුවෙක් හම්බ වෙනවලු. එතකොට මේ දෙවෙනි දරුවා මොකද කරන්නේ? එයාත් ඉපදුනාට පස්සේ දැන් අරයාගෙන් ගිහිල්ලා ආපස්සරයක් අහනවලු මේ ඉපදිච්ච දරුවා මොන වගේ වෙයිද කියලා. එතකොට නැකත් මහත්තයා ආයෙත් කියනවලු මේ ඉපදුන දරුවා ලොකුන කාලෙක දෙපැත්ත කොට ඕන කෙනෙක් වෙනවා වගේ. දැන් කලින් එක්කෙනා කපන කොටන කෙනෙක් වුණා, දෙවෙනි එක්කෙනා මොනවද? දෙපැත්ත කොට ඕන කෙනෙක් වුණා. අර තාත්තත් හොඳයි කියලා යනවා. තුන්වෙනි දැන් කාලය ගිහිල්ලා මේගොල්ලන්ට ඔන්න තුන්වෙනි දරුවෙකුත් හම්බ වෙනවලු ලස්සන මල්ලි කෙනෙක්. ඉතින් එයාගෙන් ආයෙත් කරන එකත් මහත්තයාගෙන් අහනවලු මේ ඉපදුන කෙනා දැන් මොනවා වගේ වෙයිද කියලා. එතකොට මොකද කියන්නේ? අපේ මහත්තයාට නම් පුදුම වාසනාවක් තියෙනවා. මේ ඉපදිච්ච දරුවා දවසක පිනට කනකොන කෙනෙක් වෙනවා වගේ. ඔන්න ඉතින් ඔයාලා වාසනාවට ඊට පස්සේ වෙන දරුවෝනේ හැලු නැත්නම් ඕගලන්ට ආයි මොනවද කියලා හිතන්න වෙනවනේ. දැන් ඔන්න සෑහෙන කාලයක් යනවා. දැන් කාලයක් ගියාම මේ තාත්තත් දැන් වයසයි. දවසක් ටවුන් එකේ ඇවිදගෙන ඉන්නකොට තාත්තා අහනවලු තාත්තා ඇවිදගෙන ඉන්නකොට හම්බ වෙනවලු අර නැකත් ගන්න මහත්තයා. දැන් මේ මහත්තයාත් වයසයි තාත්තත් වයසයි. දැන් මේ දෙන්න කතා කර ඉන්න ගමන් තාත්තා කතා කරනවලු මේ දරුවට මේ මහත්තයාට අපේ ගෙදර යමු කියලා. දැන් මේ දෙන්න ගිහිල්ලා වාඩි වෙලා කතා කර ඉන්නවා. එතකොට කතා කර ඉන්නකොට ලස්සන කාර්යයක් වෙවිලා හොඳ උස මහත තරුණ කෙනෙක් ලස්සන කොල්ලෙක් ගේ ඇතුළට යනවා. නැකත් මහත්තයා අහනවලු අර කවුද කී? තාත්තා උත්තර දෙනවලු ඒ මේ මගේ ලොකු පුතානේ. ඒ දවස්වල මහත්තයා කිව්වනේ මෙයා කපන කොටන කෙනෙක් වෙනවා කියලා. මම කොල්ලවදම මෙඩිසින් කරන්නේ. දැන් එයා තමයි මේ පැත්තේ ඉන්න හොඳම කාඩියොලොජිස්ට්. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා. කියලා කිව්වා. දැන් තවත් ටික වෙලාවක් ගියාට පස්සේ පොතේ තවත් වාහනයක් කියලා නතර කළා. තවත් ලස්සන කොල්ලෙක් ඇවිල්ලා බැහැලා ගිය ඇතුළට යනවා. ඊට පස්සේ අර මහත්තයාණන් අර කවුද ගියේ? එයා කියනවලු ආයේ මගේ දෙයින් පුතානේ මේ ඔබතුමාගේ දවස්වල කිව්වනේ මේක ලොකු වුණාම දෙපැත්ත කොටවනවා කියලා. ඒ හින්දා මම ඌව ලෝ කරන්න දෙනවා. දැන් එයා තමයි මේ පැත්තම බූදන්න කතා කරන්නේ. අරන්නේ නේද අම්මේ? ඔන්නෝම දෙන්නත් එක්ක කතා කර ඉන්නකොට ඈතින් පේනවලු ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරනවා. දැන් නැකත් මහත්තයා කගාලු දුවල ගිහිල්ලා හරි ආගම දහවලදී ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කළා. පැත්තකින් වාඩි වෙනවලු. එතකොට තාත්තා කියනවා මහත්තයා මේ තමයි වගේ පුංචි පුතා ඔබතුමා එදාස්සල අර පිනට කඩපනවා කිව්වනේ මම ඒ කාලෙම කොල්ලව මහාන කරා. දැන් එයා තමයි මේ පැත්තේ පන්සලේ මහානායක හමුදුරු. ඉතින් මට ඔයාලට පොඩි අදහසක් දෙන්න ඕනේ. මොකද මම ඊටම භාග්‍යයක් විදිහට මේ වගේ වටිනා අවස්ථාවක ඔබ සැමව ආමන්ත්‍රණය කරන්න ලැබීම. අපි පොඩි කාලේ ඉඳන්
අපි එක එක්කෙනාට එක එක බලාපොරොත්තු දෙනවා. දවසක මම ලස්සන රස්සාවක් කරන්න කියලා හිතන. හොඳ රස්සාවක් කරලා ලස්සනට ඉන්නවා කියලා හිතන මගේ දරුවෝ ටික අත උස්සනවා. මේ අත උස්සනවා මෙහෙම නෙමෙයි හොඳ. අත කියන්නේ මෙන්න මෙහෙම උස්සන්න ඕනේ. ඔක්කොම වගේ ඉන්නවා. හරි නියමයි. හරි සම්පූර්ණ. පොඩ්ඩක් නැගිටිමු විනාඩියක්. හැමෝම නැගිටිමු. හරි. ඉසුරු සර්, නිමේෂ මිස් සහ මේ වාඩි වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සියලු. මේ ඉන්නේ ලෝක බබලාගෙන ඉන්න අපේ ලස්සන ළමයි ටික. අපි අප්පුඩියක් දෙමුද මේ කට්ටියට? බොහොම ස්තුතියි. ඉතින් මේ කාලේ අපි හදා ගන්න ඕනේ දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා ඔයා ඒ කරන දේ සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කියලා. මේක අපි ඉංග්‍රීසි වලින් කියනවා knowing කියලා. දැන් ඔයාලා යම්කිසි දෙයක් සම්බන්ධයෙන් දන්නවා. වැඩි දෙයක් ඕනේ IT ගැන අහුවොත් එහෙම මට වඩා හොඳට මෙතන ඉන්න සියලුම දරුවෝ උත්තර දෙනවා කියලා මම දන්නවා. ඒ වගේම දෙවෙනි අදියර තමයි මෙන්න මේ අපි කතා කරන දේ ඇතුලේ අපිට තියෙන්න ඕනේ ඒ දේ දැනගෙන හිටියට විතරක් මදි අපි ඒක කරන්න ඕනේ. මට කියන්නකෝ දැන් මේ ඔයාලගේ පාඨමාලාව ඇතුලේ MS ඔෆිස් වල වැඩ කරන්න දන්න කට්ටියත් උස්සන්න බලන්න. පොඩි දරුවෝ ටික නෑ අනික් අය මම හිතන්නේ ඉන්නවා. හරි. එතකොට මේක අපි කාලයක් තිස්සේ පාවිච්චි නොකර හිටියොත් අපිට මොකද වෙන්නේ? අපිට අර ඉගෙනගත්ත දේවල් අමතක වෙලා යනවා. එහෙම නේද පුතේ? ඉතින් මෙන්න මේ ඉගෙනගත්ත දේ අපි ආයි භාවිතයේ යොදා ගැනීම කරන්න ඕනේ. මේකට අපි කියනවා doing කියලා. දැන් මම ඔයාලට වචන දෙකක් කියලා දුන්නා. පළවෙනි එක knowing, අයියෙන් කියන දෙවෙනි එක doing. right. පළවෙනි එක knowing, දෙවෙනි එක doing. එතකොට මේ විතරක්මදි යම් කාලයක් යනකොට ඔය කරන දේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන. ඔයා ඒ දෙයක් ආයෙ කරන තරමට පුතේ ඔයා ඒකේ ක්ෂේත්‍රයේ නිපුණෙක් වෙනවා. එතකොට ඔයා doing විතරක් නෙමේ ඔයා ඒ දේ මනා දැනුවත්භාවයකින් සහ මනා පළපුරුද්දකින් කරන්න ඕනේ. මේකට අපි කියනවා being කියලා. එතකොට තුන්වෙනි වචනේ තමයි ඔයාලට කියලා දෙන being කියන එක. right. එතකොට මේ පළවෙනියට අපි කතා කරේ මොකද්ද? ඉස්සෙල්ලාම knowing. එහෙම නැත්නම් ඉගෙන ගන්න එක කරනවා. දැන් ඔයාලා මේ ඒ අධ්‍යයනයේ තමයි ඉන්නේ. එතකොට මේ ඉගෙනගත්ත දේ ඔයා ජොබ් එකට ගිහිල්ලා යම් තාක් කාලයක් පාවිච්චි කරන්න ඒක ඔයාගේ doing එකක් බවට පත් වෙනවා. සහ ඔයා ඒ ජොබ් එකේ යම් තාක් දුරකට ඉස්සරහට යද්දි මේ වැඩ ටික කරගෙන යද්දි ඔයා ඒ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. දැන් ඔයාලා ඔක්කොම ඉන්නේ IT ෆීල්ඩ් එකට යන්න බලාගෙනද? කොහොමද අතොස්සන IT ෆීල්ඩ් එකේ